වීඩියෝ එකකට පිළිගන්නවා. අද යන්න හදන්නේ මිරිස්ස පැත්තට. අපි ගිහින් බලමු කොහොමද මිරිස්ස පැත්තේ ලස්සන කියලා. අපි කොක්කල පැත්තේ නම් තමයි යන්නේ. කොක්කල පැත්තේ නම් මිරිස්ස පැත්තට යන බස් එකේ AC බස් එකේ යන එක. බස් එකේ සින්දුවකුත් දාගෙන යනවා. මෙතන ඉඳන් පැයක් විතර වගේ යනවා යන්න. සාමාන්‍ය බස් එක. යන අතරමැදදී ලස්සන තැනක් දැක්කා. වෙලාවක යන්න ඕන මෙතෙන්ටත්. මෙතන අර නිකන් ගඟක් එක්ක ඇවිල්ලා මුහුදත් එක්ක එකතු වෙන තැන පොඩි දූපතක් වගේ පොඩ්ඩක් පේන්න තියෙනවා. එතෙන්ට යන්න පුළුවන් කියලා කියනවා කට්ටිය. ෂේප් එක ගිහින් බලන්න ඕන වෙලාවක. මෙතන ලස්සනයි කියලා හිතනවා. වෙලාවක යමු. අද අපි යන්නේ කොකනට් ට්‍රී හිල් එකට. කට්ටිය දන්නවත් ඇති. මෙතන ගොඩක් කට්ටිය හවසට තමයි ලස්සන. පොඩ්ඩක් උඩට යන්න ඕන. මිරිස්ස ටවුන් එක පහු කරගෙන පොඩ්ඩ දුරක් ඇවිල්ලා තමයි මෙතෙන්ට යන්න තියෙන්නේ. පොඩ්ඩක් උඩට ගියාට පස්සේ තමයි view එක තියෙන්නේ. අපි ගිහින් බලමු උඩට. බලන්න view එක කොහොමද කියලා මෙතනද පේන එකත්. අපි දැන් ආවේ 4:00ට විතර වගේ වෙලාව. මේ වෙලාවටත් හොඳට ඉර පායලා තියෙන්නේ. ටිකක් රස්නීත් එක්ක දවල් වරුවේ ආවොත් මේ වගේ වෙලාවට ෂේප් මේ අවටම තියෙන ඔක්කොම ගොඩක් හොටෙල්ස් තමයි මේ වටේ පිටාවෙම තියෙන්නේ. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. දැන් අපිට පේනවා පොල් ගස් ටිකකුත් එක්ක ලස්සනට view එක. ඉස්සරහට යන්න ගියාම ඔයගොල්ලන්ට පෙනෙයි කොයි වගේද කියලා. අපි තා ටිකක් ඉස්සරහට ගිහින් බලමු. හරි. අද නම් ටිකක් සෙනග අඩුයි. මොකද මේ අපි ඇවිල්ලා තින්න ඔෆ් සීසන් පටන් ගත්තම කාලේ වගේ සීසන් එකට වගේ නම් මෙතන ගොඩක් සෙනග ඉන්නවා. මොකද ලෝකල් කට්ටිය ඒ වගේම ෆොරින් කට්ටිය ගොඩක් ඉන්නවා මෙතන. මෙතන අර ලොකු ප්‍රදේශයක් නෑ, සාමාන්‍ය පොඩි ප්ලේස් එකක්. හැබැයි මෙතන හවසට උදේට view එක ගොඩක් ලස්සනයි. ගොඩක් වෙලාවට අර ටුවරිස්ට්ලා දගන්න විදියට හිත දගන්න විදියට මෙතන ලස්සනට අපිට ඉර බැහැගෙන යන එක බලන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. වටේම view එක කොහොමද කියලා. කරන්න වැල් ලබා ගන්න එවනක් බෑ. හැබැයි view එක ලස්සනයි. පල්ලෙහා ඉඳන් බලනකොට කොහොම තමයි පේන්නේ. අපි අර පේන්නේ පොඩ්ඩක් පොඩි දූපතක් වගේ තියෙන්නේ. අන්න එතෙන්ටත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු වෙලාව තිබ්බොත් අපි එතෙන්ට යමු. කොකනට් ට්‍රී හිල් එක පල්ලෙහා තියෙනවා පොඩි view point එකක්. මෙතන මාර ලස්සනට හදලා තිනවා. මෙතන හදන කට්ටිය පොඩි හොටෙල් එකක් වගේ එකක් තියෙන්නේ. මෙතනට ගිහිල්ලා වුණා ෆොටෝස් ගන්න ඒවා කරන්න පුළුවන්. ඇත්තටම ලස්සන තැනක්.
ඔයගොල්ලන්ට ආවොත් මෙතන ෆොටෝස් එහෙම අරගෙන ටිකක් කියලා ඉඳලා කරලා යන්න පුළුවන්. අපි කොකනට් ට්‍රී හිල් එක ගාව ඉඳන් පෙන්නුවේ පොඩි දූපතකට යන්න තියෙනවා කියලා. අපි එතෙන්ට යන්න තමයි මේ හදන්නේ. තැන කිව්වොත් මිරිස්ස සෙට් එක ගාවින් බීච් එක පැත්තට තියෙන පොඩි පාරක්. මෙන්න මේ පාරේ ඇතුළට ගියාට පස්සේ අපිට බීච් එකට යන්න පුළුවන්. අර තියෙන්නේ ඒක තමයි පීකොක් හිල් එක. ඕප් සීසන් එකේ නම් මෙතන වතුර මට්ටම් වැඩි වෙනවා. සීසන් එක නම් මෙතන යන්න පුළුවන්. දැන් අපි ඕප් සීසන් එක පටන් ගත්තම කාලේ හින්දා අවුලක් නැතුව යන්න පුළුවන්. ඒක ප්‍රශ්න අපි ගිහින් බලමු කොහොමද එතන ඉඳන් view එක කියලා. අර පේන්න තියෙන්නේ කොකනට් ට්‍රී හිල් එක. පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන. පේනවනේ තියෙන විදිය හොඳටම නෙමෙයි තියෙන්නේ. ටිකක් අමාරු විදියකට තමයි උඩට යන්න තියෙන්නේ. ඒකින්ද උඩට නගිනකොටයි පල්ලෙහාට පයින්නකොටයි ගොඩක් පරිස්සමෙන් මෙතෙන්ට යන්න. නැත්තම් පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණොත් කෙලින්ම පහළට වැටෙනවා. ඒකින්ද තුවාල වෙන්න පුළුවන්. ඒක ගොඩක් පරිස්සමෙන් මෙතන උඩට නගිද්දි බලාගෙන. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී view එක හරිම ලස්සනයි. ඉර බහගෙන යන වෙලාව හවසකට ඇවිල්ලා බලන්න කට්ටියට ඇත්තටම ලස්සනට එන්න තියෙනවා මෙතන. නිදාසේ ඉන්න කැමති කෙනෙක්ට මෙතන ඇවිල්ලා chat එකක් එහෙම දාගෙන ඉන්න පුළුවන්. තා ටිකක් අපි උඩට ගියා. මේකේ පොඩ්ඩක් එහාට යන්න පුළුවන්. මෙතන අපි පොඩ්ඩක් පරිස්සමෙන් කට්ටියත් එක්ක ආවට පරිස්සමෙන් තමයි මෙතන බලන කරනවා කරන්න ඕන. අපි දැන් උඩටම ඇවිල්ලා තින්නේ. මෙතන ඉඳන් බැලුවට පස්සේ ඔහොම තමයි view එක පේන්නේ. ඔය පේන්නේ මිරිස්සා ටවුන් එක. ඔය විදිහට තමයි අපිට මෙතනට view එක පේන්නේ. අදට වීඩියෝ එක මෙතනින් නවතිනවා. subscribe කරන්න කියලා මතක් කරනවා. Thank you.